මෙහෙම දෙයක් තියෙනවා. දැන් තියරි පැත්ත ටිකක් ගැඹුරට ඉගෙන ගන්න කැමති උන් ඉන්නවා නම් සයන්ස් කරන්න ඕන. ප්‍රැක්ටිකල් පැත්තෙන් මේ සයන්ස් සබ්ජෙක්ට් ඉගෙන ගන්න කැමති කෙනෙක් ඉන්නවා ටෙක් කරන්න ඕන. අපිට අහන්න මේ ළමයි කීප දෙනෙක් මට ෂෙයා කරලා තිබ්බා. ඒ වගේම දැන් ඔය පිටිපස්සේ ඔය කොල්ල සෙට් එකෙන් අහවනේ. ඒ නිසා මම පොඩ්ඩක් කියන්නම්. දැන් මේ දවස්වල මේ සයන්ස් ඩෙටෙක්ද කියලා කතන්දරයක් යනවනේ. හරි? ඇත්තම කිව්වොත් මේක මේ කතා කරන්න ඕන දෙයක් නෙමෙයි. ඒ කියන්නේ මේ ලොකුවට කතා කරන චූටි ප්‍රශ්නයක්. රටේට වඩා ප්‍රශ්න තියෙන කතා කරන්න තරම් දෙයක් නෙමෙයි ඇත්තටම. නමුත් මේක අහපු නිසා දැන් කීප සැරයක් මම අහුවනේ. ඒ නිසා පොඩ්ඩක් කියන්නම් ඒ ගැන. දැන් මෙහෙම දෙයක් තියෙනවා. දැන් තියරි පැත්ත ටිකක් ගැඹුරට ඉගෙන ගන්න කැමති උන් ඉන්නවා නම් සයන්ස් කරන්න ඕන. මොකද එක තැනක ඉඳගෙන ටිකක් මහන්සිලා එක දිගට පාඩම් කරලා තියරි පැත්ත ගැඹුරට ඉගෙන ගන්න කැමති කෙනෙක් ඉන්නවා නම් සයන්ස් කරන්න ඕන. ප්‍රැක්ටිකල් පැත්තෙන් මේ සයන්ස් සබ්ජෙක්ට් ඉගෙන ගන්න කැමති කෙනෙක් ඉන්නවා ටෙක් කරන්න ඕන. මොකද මේ දෙකක් නෙමෙයි ඇත්තටම එකක්. ඒකේ එක පැත්තක තියරි පැත්ත ගැඹුරට තියෙනවා අනිත් පැත්තේ ප්‍රැක්ටිකල් පැත්ත ගැඹුරට තියෙනවා. ඒ නිසා මේ දෙකේ ගැළපීමක් තියෙනවා. අනිත් කාරණේ තමයි මේ ඔය කවුරුත් ගොඩක් දුරට එකම ෆීල්ඩ් වල වැඩ කරන්න සිද්ධ වෙනවා. හරි? ඒ නිසා ඔක මේ ભેදයක් තියාගන්න දෙයක් නැහැ. මේ දෙකක් නෙමෙයි එකක්. මොකද මම කලින් සයන්ස් දැන් ටෙක්නොලොජි විෂය දාරාව වෙන්න කලින් මම සයන්ස් විෂයන් ඉගෙනුවේ. හරි? දැන් ටෙක්නොලොජි ළමයින්ට සයන්ස් උගන්වනවා. ඒ කියන්නේ සයන්ස් for ටෙක්නොලොජි. හරි? ඒතකොට අපිට ඔය වෙනස පේනවා, සමානකමත් පේනවා. ඒ නිසා ඔක තමයි ඇත්ත. ඒ නිසා මේවා මේ කතා කරන තරම් දේවල් නෙමෙයි. තමන් වහන්සේලා තමන් ගොඩ නැගුණොත් මොන විෂය කරත් ජීවිතේ ගොඩ.